ආයිබෝන් මේ සතිය අපි ඉදිරිපත් කරන්න යන්නේ මංගලම්. ඒ වගේම මට ලංකාවට පැමිණි අවස්ථාවේ මුණ ගැසුණා විශිෂ්ට ඉතාමත් දක්ෂ ගුරු පියාණන් කෙනෙක්. මම ඔහුගෙන් අසනවා ඔබේ නම මොකද්ද? ඔබේ විස්තර පොඩ්ඩක් කියන්න පුළුවන්ද අපිට සර්? මගේ නම සිරිල් මාකිහෙල්වල. මාකිහෙල්වල පරම්පරාවේ ලංකාවේ උඩරට ප්‍රසිද්ධම නැටුම් පරම්පරාවක් කියන මාකිහෙල්වල පරම්පරාවෙන් මම පැවතෙන්නේ. මම මුලින්ම මගේ අත්තගෙන් නැටු ඉගෙන ගත්තා. ඊළඟට මගේ පියතුමාගෙන් ඉගෙන ගත්තා. ඊළඟට මගේ සොහොයුරාගෙන් ඉගෙන ගත්තා. ඒ අනුව අවුරුදු 15ක් 16ක් වෙනතුරු මට හිස්වැස් පෙළඳුවේ නැහැ. මොකද කොඹා අංකාරියට ඕන නැටුම් කොටස් ටික ගායනා කොටස් ටික වාදන කොටස් ටික පුහුණු කරලා තමයි අපට හිසවෙස් පැලඳුවේ. අන්න ඒ හිසවෙස් පැලඳපු අවස්ථාවේ පළමුවෙන්ම නටන නැටුම තමයි මංගලම් තාලය කියලා අපට හඳුන්වලා දුන්නේ. ඒ මංගලම් තාලේ නටන්නේ තුනුරුවන්ගේ ගුණ ඉදිරිපත් කරලා මව්පියන්ගේ ගුරුවරුන්ගේ ගුණ ඉදිරිපත් කරලා තමයි ඒ තුනුරුවන්ගේ ගුණ ගායනා කරලා තමයි පළමුවෙන්ම නැටුම ඉදිරිපත් කරන්නේ. මංගලම් කිරීමේ තවදුරටත් අපිට කියා දෙන්න පුළුවන්ද මේ පිටරටේ ඉන්න දරුවන්ට දෙමව්පියන්ට ඒ තේරුම මොකද්ද? තව ටිකක් විස්තර කරන්න පුළුවන්ද සර්? මෙහෙමයි උඩරට නැටුම් පුහුණු කිරීමේදී පළමුවෙන්ම දණ්ඩිය තරඹ නටනවා. දෙවෙනුව ගොඩ තරඹ නටනවා. තුන්වෙනුව වට්ටම් නැටුම් නටනවා. ඒ කියන්නේ වටේට නටන වේදිකාවේ හුරු කරනවා. ඊළඟට තමයි ওই ශාස්ත්‍රීය නැටුම් කොටස් ටික මංගලම් නැටුම ප්‍රධානම ශාස්ත්‍රීය නැටුම් කොටස් ටික කොඹක් අංකාරයට අදාළ පුහුණු කරන්නේ. එහෙම පුරුදු කරපු කලා ශිල්පියා ඊට දක්ෂ ශිල්පියෙක් වෙනවා. ඒ මාත්‍රා දැන් සමහර වෙලාවට මට කනට ඇහිලා තියෙනවා ලංකාවට පැමිණි වෙලාවේ දැන් වෙනස් කිරීමක් කරලා තියෙනවා කියලා. මොකද්ද ඇත්තද කොහොමද ඒක වෙන්නේ? ඒ කියන්නේ මංගලම් නැටුමේ මංගලම් එකේ පැරණි තාල නැතුව දැන් මේ තාල ක්‍රමානුකූලව පොඩ්ඩක් වෙනසක් තියෙනවා කියලා වෙනසක් තියෙනවා කියන්නේ ඉස්සර පැරණෝ ওই මංගලම් තාලේ නැටුවේ මැදුම් මහදිසිතගෙන තතිතේ විලම්බලයට. ඒ කියන්නේ මාත්‍රා 3යි 4යි මිශ්‍ර වෙච්ච තිත ඊටාම පහත් ලයට නැටුවේ. ඒ දැන් මෑතක ඉඳලා ඒ නැටුම නටනවා දෙතුළු මැදුම් 3 තිතරත් දෙමහ තිතරත් කියලා 35කට. ඉතින් එතනදී පොඩි වෙනසක් වෙනවා. අර ලයේ ඉක්මන් වීමකුත් වෙනවා. එතකොට මේ බෙර වාදනෙන් නම් අලංකාරයක් එනවා. නමුත් නැටුම හරබර නැත. මංගලම් නැටුම විලම්බ ලයට නටනවා කියන්නේ බොහොම පහත් ලයට නටන නැටුමක්. ඊළඟට එතනදී බලන්නේ ශිෂ්‍යයාගේ හික්මීම, ඉවසීම. ඒව සේරමකට නැත්නම් ඒ නැටුම ඉක්මන් නැටුමක් නැටුවොත් එයාගේ අර මානසිකව අනිත් නැටුම් පිළිබඳවත් වෙනසක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මංගලම් නැටුම නටනකොට බොහොම තැන්පත්ව ඉවසීමෙන් නැටිය යුතු නැටුමක්. ඒ නිසා තමයි පැරැන්න ওই මැදුම් මහ දෙසිත විලම්බ ලයටම ගත්තේ. ඒක. දැන් අපි හිතමු හනුමාවන්න මොහයකට නටනකොට ඒක ඉක්මනට නටනවා. එතකොට ඒ අර ලය ඒකේ වේගවත්. ඒ නිසා තමයි විලම්බ ලයට මැදුම් මහ දෙසිත පුළුවන් තරම් ලය අඩු කරලා නටලා හික්මීම ශිෂ්‍යයාට අතු කරන්න තමයි ඒ නිර්ම සකස් වෙලා තියෙන්නේ. ඒකයි. දැන් ඒ අර මම අපි දෙවෙනි කොටසට කිව්වේ තුන්සුළු දෙමහ පස්තිතත නටනකොට මෙතන මධ්‍ය ලයට වැටෙනවා නොදැනුවත්වම. ඉතින් ඒ අර බෙර වාදනයෙන් ඉක්මන් වීමක් එතන වෙන්නේ. ඉතින් නමුත් ලය අරග මත පිහිටලා නැටන්න ඕන කල්පනා සහිත නැට්ටුවා. දැන් මට මොකද මගේ පරමාර්ථය තියෙන්නේ මේ අපේ කලාව අපෙන් පසුව කාට හෝ මේක තබා යෑමක්. ඒ කියන්නේ මේ කලාව නමුත් මට දැන් තේරුම් ගන්න බෑ මම දැන් මේ දෙකෙන් මොකද්ද මම තෝරගන්නේ කියලා. නෑ මෙහෙමයි. ශිෂ්‍යයාට පළමුවෙන්ම පැරණි සම්ප්‍රදාය කියලා දෙන්න ඕනේ. මෙන්න මේක තමයි ඉතර මේ නැටුමේ මුල් අවධිය භාවිත කරපු පිළිවෙල. ඊළඟට දැන් අලුතෙන් මේකට මේ තිත් ක්‍රමයක් වෙනස් වෙලා විත් තියෙනවා. ඒ දෙකම පුහුණු කළාම ළමයා අවබෝධයක් ඇති කරගන්නවා. ඇති වෙනවා. ඔව්. ඉතින් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා කොල්ත්‍රි එකේ අපේ ලසන්ත මහත්මයාට. මොකද අපිට මේ ප්‍රෝග්‍රෑම් එක අපි ඉස්සෙල්ලාම දෙන්නේ ලසන්ත මහත්මයාට තමයි. බොහොම ස්තුතියි ලසන්ත මහත්තයා අපිට මේ අපේ කලාව මේ විදිහට ලෝකෙට ගෙනියන්න උදව් කරන එක ගැන. මම ඉතින් සර්ටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ආයෙත් අපි හැබැයි තව දවසක අපි එන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා.